ලාංකීය සිනමාවේ මෙන්ම දේශපාලන කරළියේද අසම සම සලකුණක් තැබූ ඔහු කුදෙක් නළුවෙකු පමණක් නොවිය. ඔහු පොදු ජනතාවගේ හදගැස්ම හඳුනාගත් සැබෑ මනුෂ්‍යයෙක්. ජාතිවාදී යුද්ධයට අදාළ ප්‍රධාන පිරිස ඒ අයයි. මේ ප්‍රභාව ආවර්තන ඉස්සෙල්ලා මෙතන නරුම් කෑවත් මේ ශරීරේ නික්පලේ පිටුවක් ගානේ දේශ ප්‍රේමී බලවේගයකින් 967 දී හන්තානේ කතාව තුලින් සිනමාවට පිවිසි විජය ඉතා කෙටි කලකින් තරුණයින්ගේ වීරය සහ තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත් වුණා. ඒ තාරුණ්‍යයේ ප්‍රේමය ප්‍රකාශ කරන තමයි හන්තානේ කතාවේ අනන්ත වූ දෙදෙනාතරා ගීතේ ලිව්වේ. නිවන නිලා සොයා ගෞව නැගගාතේ නිල්ල ගලක ගලන සිංගිති දොලක සිහිල විඳින්නයි ගසක වෙලෙන සිහිනි වැලක අහස ගෝව එයා දැන් ලොකු ළමයෙක් බඹරු ඇවිත් වැනි සිනමාව පටහරහා ඔහු තම රංගන පරාසය විදහා පෑවා. කම්මැලි නැද්ද බං උඹට මේ? කාත් කවුරුත් නැති කාන්තාරේ තනියම ඉන්න? කම්මැලි කියලා මක් කරන්නද? පැල්ලෙම ඉන්නත් එපා. මොකටද මේ එන්න හදන කකුල් දෙකත් උඩ දාගෙන හෙලි වැල්ලේ ඉන්නේ? ඔය බම්බු කන්නඩ දෙකත් අරගෙන. කෙල්ල. ඔබ දන්නවද මං කවුද කියලා? දන්නවා. කවුඩංගල මහවිද්‍යාලයේ පුතා විච්චි. අනේ නිකන් පලයන් කොල්ල ඇඬ. ඔහුටම ආවේනික වූ ඒ මනස්කාන්ත සිනහව සහ කටහඬ ප්‍රේක්ෂකයින්ව වසඟයට ගත්තා. විජය යනු රංගනයට පමණක් සීමා වූවෙකු නොවේ. ජනතාවට අවශ්‍ය විදිහට ඒ ජනතාව කැමති වෙන විදිහට මගේ රංගපෑම මම ඉදිරිපත් කරලා තියෙනවා. මට කියන්න තියෙන්නේ තාමත් ඒ ජනතාවට මාව එපා නොවීම සතුට. ඔහුගේ ගැඹුරු සහ මිහිරි කටහඬින් ගැයූ ගීත අදටත් රේඩියෝ නාලිකාවල නිතර ඇසෙනවා. ප්‍රේමයේ විරහවත් සුන්දරත්වයත් එක හා සමානව ඔහුගේ කටහඬ තුලින් ප්‍රතිනිර්මාණය වුණා. වඩාත් වැදගත් වන්නේ විජය තුල සිටි මානුෂීය දේශපාලනඥයයි. ජාතිවාදයට එරෙහිව හඬ නැගූ ඔහු උතුර සහ දකුණේ ජනතාව යා කිරීමට පාලමක් වන්නට උත්සාහ කළා. මුණගැහිම නීති විරෝධී වෙන්න පුළුවන්. නමුත් නීතිය කෙසේ වෙතත් ඒ අය මුණගැහිලා කෙලින්ම ඒ අයගේ ප්‍රශ්නය මොකක්ද කියලා දැනගත්තේ නැත්නම් මම හිතනවා ඊට අදාළ නොවන අනිත් අයත් එක්ක කොච්චර සාකච්ඡා කරුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අන්න එම නිසායි නීතිය ගැන පොඩ්ඩක් අපි අමතක කරලා මේ ප්‍රශ්නේ බැරෑරුම්කම තේරුම් අරගෙන කෙලින්ම ඒ ද්‍රවිඩ ඒ සටන්කාමී කොටස් මුණ ගැහෙන්න අපි මදුරාසියට ගියේ. ඇයි ඒ අය මේ සටන නොකඩවා දිගටම ගෙනියන්නේ? මොනවද ඒ අයගේ ඉල්ලීම්? බැරිද අපිට මේ යුද්ධයෙන් තොරව දේශපාලනමය විසඳුමක් මේ ප්‍රශ්නය निराකරණය කරගන්න සොයාගන්න? අන්න ඔය අරමුණු හිතේ තියාගෙනයි අපි ඒ අයව මුණ ගැහුවේ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවා? මගේ හෘද සාක්ෂිය දන්නවා මම නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කනගාටුවක් නැතුව ඔයගෙන් නැගිටින්න පුළුවන්. දූතයෙකු වීමට කැප වුණා. 1988 පෙබරවාරි 16 වැනිදා මුළු රටම කම්පා කරමින් ඒ අමිහිරි පුවත ඇසුණා. තුවක්කු උණ්ඩයකින් ඒ සොඳුරු මිනිසාගේ ජීවිතය උදුරා ගත්තත් ඔහු හදවත් තුල තැබූ ආදරය මරා දැමීමට කිසිවෙකුට නොහැකි වුණා. මිය යන විට ඔහුට වයස අවුරුදු 42ක් පමණයි. විජය කුමාරතුංග යනු තවත් එක් නළුවෙකු පමණක් නොවේ.
ඔහු මානවවාදයේ සංකේතයකි. ඔහු අපෙන් සමුගෙන ගියා. සිනමාව තුළින්, සංගීතය තුළින් සහ ඔහු ඉතිරි කර ගිය උදාර දේශපාලන ආදර්ශයන් තුළින් ඔහු සැමදා ජීවත් වනු ඇත. ඔහු සැබවින්ම යුගයක නොමියෙන මතකය. සීතලේ නිසංසලේ